එකමත් එක කාලෙක තනකොළ පෙත්තෙක් ජීවත් වුණා. තනකොළ පෙත්තා අව්ව පායපු දවසක ජීවිතේ සුන්දරත්වය විඳිමින් සතුටින් තම වයලීනය වාදනය කරමින් ගීත ගායනා කළා. ආහාර රැගත් කූඹි පේලියක් තම ශීත කාලයට සූදානම් වීමට පමණක් අවධානය යොමු කරමින් කෑම රැස් කරා තනකොළ පෙත්තා යාලට කිව්වේ එයා එක්ක සින්දු කියන්න එන්න කියලා. කූඹි එහෙම කළේ නෑ. තනකොළ පෙත්ත පසු කර ඉක්මනින් ගමන් කළා. ග්‍රීෂ්ම ඍතුවේදී තනකොළ පෙත්ත තවමත් අසල සිට සංගීතය වාදනය කරද්දී කූඹින් දිගටම පළතුරු එකතු කළා. සරත් සමය පෙමිණි විට තනකොළ පෙත්ත රන්වන් පැහැති කොළ එකතු කරන්න අදහසක් ආව නමුත් කූඹින් දිගටම ආහාර ගබඩා කිරීම කෙරෙහි අවධානය යොමු කළා. ශීත කාලයේ පැමිණි විට කිසිදු නවාතැනක් හෝ ආහාරයක් නොමැතිව තනකොළ පෙත්තාට සීතල සහ බඩගින්න දැනුණු අතර කූඹින් තම නිවසේ උණුසුම්ම සිටියා. කූඹි කිව්වා ඔයා ඒ කාලේ සින්දු කිය හිටියේ කෑම හොයාගත්තේ නැහැ නේද කියලා. තනකොළ පෙත්තා ගැන අනුකම්පාවක් ඇති වූ කූඹින් ඔහුව නිවස තුලට පිළිගත්තා. ඒ තමන් ගබඩා කරගත් ආහාර ඔහු සමග බෙදාගත්තා. පේනව නේද දුවේ පුතේ මේ කතාවෙන් අපේ ජීවිතයටත් පාඩමක් ගන්න පුළුවන් කියලා.